ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන යහපත් ශක්තිය නොගොල්ලන්ගේ ජීවිතයට ලැබිලා ඕගොල්ලන්ගේ ජීවිතය ඊටාම යහපත් දියුණු ශ්‍රේෂ්ඨ උසස් ජීවිතයක් බවට පත් වේවා කියන කල්යාණ මිත්‍ර ප්‍රාර්ථනාවෙන් යුක්තව ඔන්න අද දවසේදීත් අප්ඩේට් TV YouTube නාලිකාවෙන් අපි අරගෙන එන අලුත්ම වීඩියෝවටයි මේ එකතු කරගන්න සූදානම් වෙන්නේ. ඉතින් කල්යාණ මිත්‍රවරුනි, අද වීඩියෝ එක පොඩ්ඩක් දිගයි වගේ තමයි. හැබැයි ඉතින් මට මේ වීඩියෝව ගොඩක් දිගට කරන්න ඕන කමක් තිබුණේ නැහැ. ඒ වුණාට මේකේ තියෙන කරුණු අඩු කරන්නත් මට බෑ. ඒක නිසා මම ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා පොඩි වෙලාවක් අරගෙන මේ වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් මේ වීඩියෝව එක දිගටම බලන්න බැරි නම් නවත්තලා තියලා ආය අමතක වෙන්න කලින් ආපහු බලන්න කියලා මම ඔයාලගෙන් ගොඩක් ආදරෙන් ඉල්ලා සිටිනවා. මොකද අද මම කතා කරන මේ කරුණු ටික ඔබේ ජීවිතයට අතිශයින්ම ප්‍රයෝජනවත්, අතිශයින්ම වැදගත්. ඔබ ඔබගේ යටිසිත අවදි කර ගැනීම කියන කරුණ ගැන උනන්දු වෙන කෙනෙක් නම් ඔබට මේ කරුණු මගහැර යන්නට කොහෙත්ම බෑ. ඒක නිසා ඔබ අනිවාර්යෙන්ම මේ වීඩියෝව බලන්න ඕනමයි. ඉතින් අපේ ආදරණීය කල්යාණ මිත්‍රවරුන්ට පහුගිය වීඩියෝ මාලාවෙන් අපි කතා කළේ ජීවිතයේ දියුණුවට උපකාර වෙන යටිහිත කොහොමද අපි අවදි කරගන්නේ? ඒ යටිහිතේ තියෙන බලය මොන වගේද? අප තුල ඒ බලය මොන විදිහටද තැන්පත් වෙලා තිබෙන්නේ? ඒ බලය අප්‍රමාණ බවත් ඒ බලය අවදි කර ගැනීමෙන් අපි බලාපොරොත්තු වෙන විදිහට අපේ ජීවිතය ඊතා ඉක්මනින් විශාල පරිවර්තනයන් වලට අරගෙන යන්න පුළුවන් බවත් අපි කතා කළා. එතකොට කල්යාණ මිත්‍රවරුනි, අපි පහුගිය වීඩියෝ මාලාවේ සමහර වීඩියෝ වලදී මේ යටිහිත අවදි කර ගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රධාන අභ්‍යාස ක්‍රම පිළිබඳව සාකච්ඡා කළා. ඒ අතර එකක් තමයි ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් ලියන එක. ඒ වගේම තවත් එකක් තමයි නින්දේදී කොහොමද මේ යටිහිත අවදි කරගන්න අපි ඒ නින්ද ප්‍රයෝජනවත් කරගන්න කියන එක. එතකොට මීට කලින් වීඩියෝවේදී අපි සඳහන් කළේ නින්ද අපිට කොයිතරම් උපකාර වෙනවද අපේ යටිහිතේ බලය වැඩි කරගන්න. එහෙම නැත්නම් මේ යටිහිතේ පවතින ඒ දිව්‍යමය ශක්තිය උපයෝගී කරගෙන දියුණු වෙන්න කියන කරුණ ගැන. ඉතින් කල්යාණ මිත්‍රවරුනි, මේ යටිහිත සහ නින්ද කියන කාරණාව පිළිබඳව ඊටා දීර්ඝ වශයෙන් කතා කරන්නටත් දීර්ඝ වශයෙන් අපි දැනගෙන කරුණු निराකූල කරගන්නටත් ඕනෑ මාතෘකාවක් වෙනවා. අපි නිදා ගන්නවා තමයි. අපි සාමාන්‍යයෙන් උපන් දවසේ ඉඳලම දැන් සාමාන්‍යයෙන් ඉතින් අවුරුදු ගණනාවක් දැන් අපේ ජීවිතය අරගත්තාම අපි විවිධ වයස් මට්ටම් වල විවිධ කාල පරාසයන් වලනේ අපි ජීවත් වෙන්නේ. අපි කෙටියෙන් අරගමුකෝ මෙහෙම. අපි පුංචි කාලේ කියන්නේ මේ ලෝක එළිය දකින්නත් කලින් මෞකුස තුල මාස ගාණක් අපි නිද්‍රාවටපත් වෙලා වගේනේ හිටියේ අර වතුර මල්ලක් ඇතුලේ නේද? ඉතින් මේ ලෝකෙට ඔන්න ඉපදුනා. ඉපදුනාට පස්සෙත් අපි වැඩි කාලයක් නිදාගත්තා. ඉතින් ඒක පුරුද්දක් හැටියට සාමාන්‍යයෙන් වෙන දෙයක්. අපි පුරුද්දක් හැටියට කුසගින්න එනකොට කෑම කනවා. ඒ වගේම පුරුද්දක් හැටියට වතුර තිබහයනකොට වතුර බොනවා. ඉතින් පුරුද්දක් හැටියට නිදිමත හැදෙනකොට නිදා ගන්නවා. ඉතින් පුරුද්දක් හැටියට කරන මේ දේවල් ඇත්තටම පුරුද්දක් හැටියට විතරක් කරන්න ඕන දේවල් නෙවෙයි. මේ දේවල් හරීම සාවධානව, හරීම කල්පනාවෙන් කරන්න ඕන දේවල් බව ඔබට වැටහේවි. එහෙම වුණොතින් ඒ සවිඥානිකව ඒ දේවල් කරන්න අපි පෙළඹුණොතින් ඒවායේ ප්‍රතිඵල ඊ타ත්ම ඉහළ බව ඔබට දැනෙන්නට පටන් ගනීවි. ඉතින් මිත්‍රවරුනි, අපි මෙහෙම හිතමු. අපි ආහාර ගන්න වෙලාවේදී මොනවා හරි දෙයක් දිහා බල ඒ කියන්නේ මම කියන්නේ ටීවී එක කියලා හිතමුකෝ. හරි, අපි රූපවාහිනිය දිහා බල එහෙම නැත්නම් සෝෂල් මීඩියා මොකක් හරි දිහා බල අපි ඒ දේ කෙරෙහි අවධානයෙන් අපි ආහාර අරගන්නවා නම් අපේ
කුස පිරෙන්නෙත් නෑ. අපේ හිත පිරෙන්නෙත් නෑ. අපේ නිකන් බඩ විතරක් කෑම ගොඩකින් පිරීලා මොනවයින් හරි ටිකකින් පිරීලා අර අපේ ඇඟට තව බරක් වැඩි වෙලා ඒක කිසිම පෝෂණයක් එකතු වෙන්නෙත් නැහැ. ඒක බරක් විතරක් වෙලා අපි අන්තිමට ලෙඩ කරන එක විතරයි වෙන්නේ. ඒකට අපි මොකද කරන්න ඕනේ? අපි ඊටාම අවධානයෙන් ඒ ආහාර ගන්න එක කරන්න ඕනේ. පුරුද්දක් හැටියට තමයි වෙන්නේ. හැබැයි ඒ පුරුද්ද අවධානයෙන් අපි කරන්න පෙළඹෙන්නට ඕනේ. අන්න එතකොටයි කල්යාණ මිත්‍රවරුනි ඒකේ හොඳ ප්‍රතිඵලය අපිට ලබන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපි කෑම කන වෙලාවේදී පවා ඊටාම හොඳ ફોකස් එකකින් ඒ දේ කරන්න පුළුවන් නම් අන්න ඒ ආහාරවල තියෙන හරිම රසය ඒ වගේ මේ හරිම ගුණය අපිට ලබන්න පුළුවන් බව ඉතින් වෛද්‍යවරු පවා පැහැදිලි කරනවා. ඉතින් ඒකත් මුලින්ම මතක් කළේ අපි මේ නිින්ද කියන එකත් සාමාන්‍ය දෙයක්. ඉතින් අපේ ජීවිතයේ ඒ සාමාන්‍ය දේ වුණත් ඒක අපි නිසි විදිහට කරන්නට ඕනේ. අන්න එතකොට තමයි අපි මෙතෙක් මේ කතා කරගෙන ආපු ඔය යටිහිතේ මහා බලය කියන මේ මහා ශක්තිය නිවැරදිව අවදි කරගන්න, නිවැරදිව ඒ මහා ශක්තියෙන් ප්‍රයෝජන අරගන්න අපිට හැකියාව අපේ හිත මෙහෙයවන්න, පුහුණු කරන්න හැකියාව අපිට ලැබෙන්නේ. ඒක නිසා කල්යාණ මිත්‍රවරුනි, අද දවසේදී මම මේ වීඩියෝවේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ හිත නින්දෙදි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, නින්ද අපේ හිත ගත දෙකට කොයිතරම් වැදගත් වෙනවද, මේ ලෝකේ නින්දේදී යම් යම් දේවල් හිතලා නින්දේදී යම් යම් යෝජනා තමන්ගේ හිතට කරලා ඒ නින්දේ පිහිටෙන් නින්ද ආශිර්වාදයක් කරගෙන ජීවිතේ ජයගත්ත මිනිස්සු මොන වගේ තත්ත්වයන් වලට පත් වුණාද කියන එක ගැනත් දල වශයෙන් මේ කතාවේදී මම පැහැදිලි කරන්න අද බලාපොරොත්තු වෙනවා. කල්යාණ මිත්‍රවරුනි, ඔබට මතක ඇති අර පහුගිය වීඩියෝවෙන්, ඒ කියන්නේ නින්ද සම්බන්ධව, නින්ද සහ යටිතිස සම්බන්ධව කරපු කලින් වීඩියෝවේදී මම ඔබට කතාවක් කිව්වා. ඒ කියන්නේ එක්තරා ලේඛකයෙක් හිටියා ස්ටිවන්සන් කියලා. මේ ලේඛකයා ඊටාම දක්ෂ විශිෂ්ට ගණයේ ලේඛකයෙක්. මේ ලේඛකයා ලියාපු පොත් ඇත්තටම ඔබත් මමත් කියවලා තියෙනවා. මේ ලේඛකයා ලියාපු පොත්වල පරිවර්තන ඔබට මතක ඇති. සම්පත් දූපත කියලා පොතක් ඔබ කියවලා ඇති. එහෙම පරිවර්තනයක් ඔබට මතක ඇති කියලා මම විශ්වාස කරනවා. ඔබ කියවලා ඇති බොහෝ විට. එහෙම නැත්නම් ඒක ඉංග්‍රීසි පොත තමයි ට්‍රෙෂර් අයිලන්ඩ් කියන පොත. මෙන්න මේ පොත ලියාපු ස්ටිවන්සන් කියන කලාකරුවා, එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨ ලේඛකයා, ඔහු යම්කිසි දෙයක් ලියන්න කලින් දවසේ ඔහුගේ හිතට යම් යෝජනාවක් ඉදිරිපත් කරනවා. මට මෙහෙම අදහසක් තියෙනවා යමක් ලියන්න. ඉතින් මට හොඳ මාතෘකාවකට හොඳ රචනයක් මට ලියන්න උදව් කරන්න කියලා. ඒ මහා දිව්‍යමය සිත, ඔහුගේ මහා දිව්‍යමය සියලු බලයන් දරන ඔහුගේ මනස ඉදිරිපත් වෙලා ඔහුට ඊටාම විශිෂ්ට ගණයේ ලේඛනයක් කරන්න, නිර්මාණයක් කරන්න, කෘතියක් කරන්න අවශ්‍ය මහා ශක්තිය ලබා දෙනවා. ඒ නිසා ඔහු පිටපත් මිලියන ගණන් විකිනෙන මහා යුග ගණනාවක් පවතින විශිෂ්ට ගණයේ ලේඛන ලිව්වා. ඒ ඔහු විතරක් නෙවෙයි, තවත් බොහෝ මිනිස්සු මේ ලෝකේ දියුණු, ශ්‍රේෂ්ඨයයි සම්මත, ඊටාම උසස් ඉහළට ගිය මිනිස්සු, ඊටාම නිර්මාණශීලී, සමහර විට මහා විශිෂ්ට ගණයේ ශිෂ්ටාචාර හදාපු අය, නිර්මාණ කරපු විශිෂ්ට ගණයේ නිර්මාපකයින්, මේ හැම කෙනෙක්ම කල්යාණ මිත්‍රවරුනි බොහෝ වෙලාවට මේ හිතේ විවේකී ස්වභාවයේ තියෙන තත්වයකදී තමයි ඒ නිර්මාණශීලී බව, නිර්මාණශීලී සිතවිල්ල ඇති කරගත්තේ. මොකද විවේකයකදී තමයි ඒ විදිහේ නිර්මාණශීලී අදහසක් ඇති වෙන්නේ. ඒ විවේකය ඇති වෙන්නේ ඇත්තටම
නින්දේදී බොහෝ වෙලාවට නින්දේදී එහෙම නැත්නම් අපි හිතමුකෝ භාවනාවක් කරනකොට කියලා. හරි. භාවනාවකදීත් ඒ දේ වෙනවා. ඒකෙන් කෙරෙන්නේත් යම් කිසි විදිහක නිදිබර ගතියකට පත් වෙන එක. ඒක එහෙම නිර්වචනය කරන්න මට අයිතියක් නැහැ. භාවනාව කියන්නේ නිදිබර ගතියකට පත් වෙන කියන එක වැරදි. නමුත් මම මේ කියන්නේ යම් කිසි නිද්‍රා තත්වයකට පත් වෙනවා එකකින්. ඒ කියන්නේ මේ බාහිර ලෝකයක් එක්ක තියෙන මේ ඇසකරනාසය දිව ශරීරය කියන ඉන්ද්‍රිය පංචකයත් එක්ක තියෙන බාහිර ලෝකයක් එක්ක පවත්වන අරමුණු ඇලීම් ගැටීම් తాවකාලිකව නවත්තන එක. ඉතින් නින්දේදී කෙරෙන්නේත් අන්න ඒ දේ තමයි. ඉතින් මම අද දවසේදී මේ විද්‍යාත්මකව නින්ද අපිට කොහොමද බලපාන්නේ? ඒ නින්දේ ස්වභාවයන් දෙකක් තියෙනවා. RME නන් කියලා මේ විදිහට දෙකක් තියෙනවා. මෙන්න මේ තත්වයන් දෙක මොකක්ද කියලාත් අපි කතා කරනවා. ඉතින් මම විශ්වාස කරනවා අද දවසෙත් මේ වීඩියෝව අවසාන වෙනකන් ඔබ මා සමග රැඳී ඉඳීවි කියලා. මොකද මේ වීඩියෝව මම හිතනවා ඔයගොල්ලන්ට මේ නින්ද ගැන මහා ලොකු පර්යේෂණ කරන්න වෙලාවක් නැහැ. ඔබ ඊටාම කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒක නිසා ඔබට එහෙම ලොකු කාලයක් මිඩංගු කරන්නට වෙලාවක් නැහැ ඒ වගේ දේවල් හොයන්න. ඉතින් කල්යනා මිත්‍රවරුනි, මම ඔබ වෙනුවෙන් ඒ කරුණු කාරණා බොහෝමයක් එකතු කරලා මේ වීඩියෝව සකස් කළා ඔබට පහසුවෙන් ග්‍රහණය කරගන්න, ඇබ්සෝබ් කරගන්න පහසු වෙන විදිහට. ඉතින් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ නින්ද කියන්නේ හරිම ප්‍රබල, හරිම බලවත් දෙයක්. ඇයි ඒක බලවත් වෙන්නේ? නින්ද නැත්තම් කෙනෙකුට කොයිතරම් දුරට එයාගේ ජීවිතේ සාර්ථක වෙනවද කියන එක ගැනත්, ඒ කියන්නේ මේකේ ඉෆෙක්ට් එක මොන වගේ වෙනවද, ඒ කියන්නේ නිද්‍රා විරමණයක තියෙන බරපතල අහිතකර බව මොන වගේද කියන එක ගැනත් මම මෙතෙන්දී කරුණු පැහැදිලි කරනවා. ඉතින් අවසාන විනාඩිය තෙක්ම මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ මාත් එක්ක රැඳී ඉඳීවි කියලා. විශේෂම දේ තමයි මේ නින්ද කියලා කියන්නේත් අපේ යටිහිතේ බලය අවදි කරගන්න පුළුවන් වෙන එක ක්‍රමවේදයක්. මේ ක්‍රමවේදයත් අපි නිවැරදිව තේරුම් ගත්තොතින් අපිට අපේ යටිහිතේ බලය හරියටම ටක්කෙටම ක්‍රියාත්මක කරන්න හැකියාව ශක්තිය ලැබෙනවා අනිවාර්යෙන්ම. ඉතින් මේ අතරවාරෙදී අපි යම් යම් අභ්‍යාස කීපයකුත් කතා කරනවා. ඒවත් ඔබට ඔබගේ ජීවිතය තුළදී අත්හදා බලන්නට හැකියාව තිබෙනවා. ඉතින් කල්යාණ මිත්‍රවරුනි, මේ යටිහිතේ බලය අවදි කිරීම සහ නින්ද අතර ඊටාම කිට්ටු සම්බන්ධතාවක් තිබෙන බව අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. අපේ යටිහිත කියන්නේ අපේ සිහියට එහා ගියපු දෙයක්. ඇත්තටම අපේ මේ පවතින සිහිය කියන තත්වයටත් එහා ගිය දෙයක් තමයි මේ යටිහිත. ඒ කියන්නේ අපි බාහිර ලෝකෙන් අරගන්න අරමුණු තැන්පත් කරලා මතක ගබඩාවක් හැටියට පවත්වාගෙන යන මහා සංචිතයක් තමයි අපේ යටිහිත කියන්නේ. නමුත් අපේ හිසිතුවිලි, හැඟීම්, පුරුදු සහ විශ්වාසයන් පාලනය කරන අති විශාල බලයක් තියෙන කොටසක් අපේ යටිහිත කියලා කියන්නේ. නින්ද කියන්නේ මේ යටිහිතට කෙලින්ම බලපෑම් කරන්න පුළුවන් ප්‍රබලම අවස්ථාවක්. නින්දෙදී යටිහිත ක්‍රියාත්මක කරන්නේ මොන විදිහටද? අපි නිදාගෙන ඉන්න වෙලාවට අපේ සවිඥානික මනස, ඒ කියන්නේ මේ කොන්සස් මයින්ඩ් එක, එහෙම නැත්තම් උඩුහිත කියලා අපි කියමුකෝ. අන්නේ උඩුහිත මොකද වෙන්නේ? ඒක අක්‍රිය වෙනවා. ඇයි? අපි S2 පියාගත්තාම මේ බාහිර ලෝකයක් එක්ක තියෙන, අර මම කලින් කිව්වේ අපේ ඉන්ද්‍රිය පහත් එක්ක තියෙන ගනුදෙනුව අපි తాවකාලිකව නවත්තනවා. ඒ සංඥා අපි ඇතුළට කාවද්ද ගන්න එක අපි తాවකාලිකව නවත්ත ගන්නවා. මේ බාහිර ලෝකයක් එක්ක තියෙන ඒ අරමුණු සමග ඇලීම් ගැටීම් තියෙන දේවල් අපි తాවකාලිකව නවත්ත ගන්නවා. එතකොට අපේ මේ කොන්ෂස් මයින්ඩ් එක, එහෙම නැත්තම් උඩුහිත අක්‍රිය වෙනවා. ඒ කියන්නේ මේ දවල් කාලෙදී අපිට බාහිර ශබ්ද එනවා, නොයෙක් සිතුවිලි කරදර වලින් අපේ හිත පිරෙනවනේ දවල් කාලට නේද? එතකොට අන්නේ දේවල් වලින්
తాවකාලිකව නිදහස් වෙනවා මේ නිදාගත්තාම. මේ නිස්කලංක අවස්ථාව තමයි යටිහිතට වැඩ කරන්න තියෙන හොඳම වෙලාව. ඇත්තටම මේ යටිහිත අවදි කරගන්න කියලා අර අපි කලින් වීඩියෝ වලත් කතා කරපු හැම තැනකම යටිහිත අවදි කරගන්න නම් ඊට හරියන වටපිටාව සකස් කර ගැනීමේදී තියෙන්නේ තැන්පත් බවමයි. ඒක නිසානේ සංසුන් බව, තැන්පත් බව හරිම වැදගත් වෙනවා. තොරතුරු සැකසීම සහ ගබඩා කිරීම කියන කාරණාවේදී මේ නිින්ද සහ යටිසිත ඊටාම වැදගත්. දවල් කාලයේදී අපි ලබන අත්දැකීම්, තොරතුරු සහ හැඟීම් යටිසිත මගින් වර්ගීකරණය කරලා ගබඩා කරගන්නවා. දැන් අපි මෙහෙම හිතමුකෝ. ඔන්න දවස පටන් ගනිද්දී නොයෙක් දේවල් අපි කරනවනේ. ඒ කියන්නේ එකකට එකක් පටහැනි දේවල්. මේ දැන් එකක් කළා, ඊට පටහැනි දෙයක් තවත් කළා. මේ හරිම පරස්පර දේවල් තමයි අපි අපේ ජීවිතේ බොහෝ වෙලාවට කරන්නේ. ගොඩක්. ඒ පරස්පර දේවල් හරියට කැටගරි කරගන්නවා. අපේ යටිසිත, අපේ මනස නිවැරදිව කැටගරි කරගන්නවා. ඒ කියන්නේ හරියට එයා වර්ගීකරණය කරලා මතකයේ ගබඩා කරගන්නවා. ඔබ කරපු දේවල් ඒ විදිහට, ගැළපෙන විදිහට, සුදුසු විදිහට එයා වර්ගීකරණය කරගන්නවා. නින්දේදී සිදුවන සිහින දැකීම, එහෙම නැත්නම් මේ REM sleep කියන දෙය, නින්දේදී සිදුවෙන මේ සිහින දැකීම, මේ ක්‍රියාවලිය ඊටාම වැදගත් කොටසක්. සිහින හරහා යටිසිතට පුළුවන් අපි නොදැනුවත්වම අපේ ගැටලු වලට විසඳුම් දෙන්න. නිර්මාණශීලී අදහස් ඇති කරන්න. ඒ වගේම යම් හැඟීම් සමනය කරන්න, සමතයකටපත් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි යම් විශ්වාසයන් තහවුරු කිරීමත් මේ නිින්ද සහ යටිසිත අතර තියෙන සම්බන්ධතාවයෙන් ඇති කරන්න පුළුවන්. අපි නිදා ගන්න කලින් හිතන දේවල්, බලන දේවල් සහ අහන දේවල් යටිහිතට කෙලින්ම බලපානවා. ඒක හොඳට මතක තියාගන්න. අපි නිදා ගන්න කලින් හිතන දේවල් දැන් අපි දවස පුරාම ජීවිතේ මහා පුදුම හැලහැප්පීම් එක්කනේ ගත කරන්නේ. සමහර වෙලාවට නොයෙක් ගැටීම් මිනිස්සුත් එක්ක අපි විවිධ වචන වලින් නොයෙක් ප්‍රශ්න ඇති කරගෙන මේ අපි ජීවත් වෙන සමාජය හරි පුදුම එකක්නේ, විෂමාචාරීනේ. එතකොට මේ සමාජ ජීවත් වෙනකොට ලාභ අලාභ, යස අයස, නිന്ദා ප්‍රශංසා, සැප දුක කියන ඔය මුළු අටලෝ දහමම තියෙන බව තේරුම් අරගෙන ඉන්න ඕනේ. ඔන්න ඔය අටලෝ දහමෙන් අනිවාර්යෙන් අපි ඉතින් කම්පා වෙනවම තමයි. ඒ කම්පනය අපේ දවස පුරාම නින්නාද දෙන්න පටන් ගන්නවා. ඒ කම්පාවීම දවස පුරාම නින්නාද දෙනවා අපේ හිත ඇතුලේ. ඉතින් නිදාගන්න ගියාට පස්සේ ඒ ශබ්දයන් වැඩිපුර ඇහෙන්න පටන් ගන්නවා. නිදාගන්න ගියාම හරිම නිස්කලංකයි වටපිටාව. නමුත් අපේ හිත හරිම කලබලයි. අපේ හිත ඇතුලේ හරිම සද්දයි. අන්න ඒ සද්ද බද්ද සිතිවිලි తాවකාලිකව අපි යටපත් කරන්න, තැන්පත් කරන්න උත්සාහ කරන්න ඕනේ. අන්න එහෙම වුණොතින් තමයි අර නිවැරදි නිින්දක් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අර අපි නිදාගන්න කලින් අර දවස පුරා අන්නේ විදියට හිතපු දේවල්, නරක දේවල්, හිත රිදවන දේවල්, වේදනා සහිත දේවල් නැවත හිතෙන්න පටන් ගන්නවා. අපි අද දවසේ හිතපු, කියපු, කරපු හොඳ දේවල් විතරක් නෙවෙයිනේ අපිට හිතෙන්නේ. බොහෝ වෙලාවට අපිට නිදාගන්න ගියාට පස්සේ මතක් වෙන්නෙම අපි කරපු නරක දේවල්. ඒක නිසා අන්නේ ඒ දේෙන් අපි වළකින්නට ඕනේ. අන්නේ දේ වළක්වා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි මෙතනදී ඉස්සරහද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ධනාත්මක සිතුවිලි සහ අරමුණු නින්දට කලින් ඇති කර ගැනීමෙන් යටිහිතට ඒවා තහවුරු කරලා අපේ ජීවිතයට හොඳ ප්‍රතිඵල අරගෙන එන්න පුළුවන්. එතකොට මේ නින්දේත් යටිහිතේ තියෙන සුවිශේෂී බලය තමයි, සුවිශේෂී සම්බන්ධකම, නෑදෑකම තමයි, රිලේෂන්ෂිප් එක තමයි අන්න ඒක. මේ තත්ත්වයට අපි කියනවා සබ්කොන්ෂස් රීප්‍රෝග්‍රෑමින් කියලා. ඒ කියන්නේ මේ අපේ මනස නැවත ප්‍රෝග්‍රෑම් කරනවා, නැවත වැඩසටහන් ගත කරන්න ඕනේ. අපේ යටිහිත
නැවත වැඩසටහන් ගත කරන්න ඕනේ. අර දවස පුරාම අපි කරපු කියපු අර ජීවිතේ කඩා වැටුණු දේවල්ම ඒ විදිහටම නින්දේදී පවත්වාගෙන යන්නේ නැතුව අපි රීප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ අපේ සබ්කොන්ෂස් මයින්ඩ් එක. එහෙම නැත්නම් අපේ යටිහිත නැවත වැඩසටහන් ගත කරන්න ඕනේ. අන්න ඒකට ක්‍රමවේද කීපයක් තියෙනවා. එතකොට ඒක කරන්නේ අපි කොහොමද? ඇත්තටම මේ නින්දේදී අර සොයන් සුව කිරීම කියන කාර්යය සිද්ධ වෙනවා. ඒ කියන්නේ self healing කියලා මේක සඳහන් කරන්නේ සොයන් සුව කිරීම. ඒ කියන්නේ නිදාගත්තට අපේ මේ ශරීරය නේද? අපේ මේ බාහිර ශරීර කූඩුව නිදිගත කරනවා තමයි. නමුත් අපේ හදවත ඇතුළු සියලුම අභ්‍යන්තර ඉන්ද්‍රියන් මේ සියලුම දේවල් වැඩ කරනවා. ඒ විතරක් නෙවෙයි අපේ හිත වැඩ කරනවා. මේ සියලුම දේවල් අපේ ජීවිතය නැවත පිරිසකර කරන්න, අපේ ජීවිතයට අලුත් දවසක් ලබා දෙන්න බලාපොරොත්තුවෙන් අප්‍රමාණ කැපකිරීම් ගොන්නක් මුළු රැයක් දවාලක් නැතුව ඒගොල්ලෝ කරනවා. එතකොට ඒ වැඩ ටික ඒගොල්ලෝ බිසි වෙන්නේ ඇත්තටම රැයට. දවල් කාලෙදී අපි ශරීරයෙන් බිසි වුණාට රැයට බිසි වෙන්නේ ඇත්තටම අපේ යටිහිතත් ඒ වගේම අපේ අභ්‍යන්තර ඉන්ද්‍රියනුත්. මේ ඉන්ද්‍රියන් නතර වෙන්නේ නැහනේ. එහෙමනම් රැයට නිදා ගන්න ගියාට පස්සේ අපිට පුළුවන්කම තියෙනෝනේ අර ලයිට් ඕෆ් කරනවා වගේ අපේ හදවතේ එහෙම ස්විච් එක ඕෆ් කරන්න. එහෙම ඕෆ් කරොත් එහෙම හොඳට හිටියේ නේද? ඇත්තටම මේ නිින්ද කියලා කියන්නේ හරිම දිව්‍යමය දෙයක්. මේක දිව්‍යමය ඖෂධයක් කියලා කියන්නත් පුළුවන්. ඒකයි මේ සොයන් සුව කිරීම කියන දේ සිද්ධ වෙන්නේ. නින්දේදී ශරීරය සහ මනස අලුත් වෙනවා. යටිහිතට පුළුවන්කම තියෙනවා අපේ ශරීරයේ රෝගී තත්ත්වයන් සුව කරන්න. ඇත්තට මේ හැකියාව තිබෙනවා. ආතතිය අඩු කරලා ඒ වගේම සමස්තයක් හැටියට අපේ යහපැවැත්ම වැඩි දියුණු කරන්න. අපේ යටිහිතට පුළුවන් මේ නින්දේදී යටිහිතේ බලය අවදි කිරීමට නින්ද භාවිතා කරන්න ඕන කොහොමද කියන එක ගැන ඔන්න මම කාරණා කිහිපයකින් මෙතනදී පැහැදිලි කරනවා. ඔන්න පළවෙනි දේ තමයි ධනාත්මක අරමුණු තබා ගැනීම. ධනාත්මක අරමුණක් තබා ගන්නවා කියලා කියන එකේ මේ කියන්නේ නිදා ගන්න කලින්. නිදා ගන්න අපි හිතමුකෝ රෑ 10ට කියලා. රෑ 10ට නිදා ගන්නවා නම් අපි 10 ඉඳලා නිින්ද යනකම් ඇඳට ගිහිල්ලා පැය කාලක් විනාඩි 10ක් කියලා හිතමුකෝ. හරි. ඒ වෙලාව එහෙම නැත්තම් අපි 10ට නිදා ගන්න ඇඳට යනවා නම් 9:45ට තමන්ගේ ලියන මේසෙ ගාව ඉඳගෙන ඒ පුටුවේ ඉඳගෙන හොඳ කොන්ද කෙලින් තියාගෙන හොඳ නිවි හැනහිල්ලේ ඔබට මේ දේ හිතන්න පුළුවන් නම් කොහොමද? ධනාත්මක අරමුණක් තියාගන්න, පොසිටිව් ඇෆර්මේෂන් එකක් තියාගන්න එක. ඒ කියන්නේ නින්දට පෙර ඔබට මෙන්න මෙහෙම හිතන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මම සාර්ථකයි, මම නිරෝගිමත්, මම බොහොම සතුටින් ඉන්න කෙනෙක්, මම වාසනාවන්ත කෙනෙක්, මම මගේ ශ්‍රේෂ්ඨ අරමුණු වෙනුවෙන් බොහොම කැපකිරීමෙන් කටයුතු කරන කෙනෙක්, මම බොහොම හිතවත් අනිත් හැම කෙනෙක් එක්කම කටයුතු කරන කෙනෙක්, මාට හැම දිනාම බොහොමත්ම ආදරෙයි, හැම මිනිසයාම මාත් එක්ක බොහොමත්ම හිතවත්, මම අනෙක් සතුන් එක්කත් හිතවත්, මම මේ මුළු මහත් සෝබා දහමටම ආදරය කරන කෙනෙක්, මේ සෝබා දහමේ ශ්‍රේෂ්ඨ ආශිර්වාදය මා සමගයි, මේ සෝබා දහම මට අප්‍රමාණව ආශිර්වාද කරනවා, මේ මුළු විශ්ව ධාතුවම මට ආශිර්වාද කරනවා, මම මේ මුළු විශ්වයටම ස්තුතිවන්ත වෙනවා කියන අන්න ඒ වගේ යහපත් ශ්‍රේෂ්ඨ අරමුණු ගොන්නක් ඔබ හිතනවා නම් ඔබට පුළුවන්කම තියෙනවා ඔබගේ යටිහිතට හොඳ ධනාත්මක තත්වයක්, ධනාත්මක බෑග්ග්‍රවුන්ඩ් එකක් හදලා තියන්න. නිදා ගන්න කලින් අන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක එහෙම නැත්තම් පසුබිම හදලා තියෙනවා නම් ඔබට අවදි වුණු ගමන් පසුවදාට ඊටාම හොඳ ශ්‍රේෂ්ඨ අරමුණක් සහිතව ඔබගේ වැඩ කටයුතු නව ජවයකින් පටන් ගන්න හැකියාව තිබෙනවා. සහ අලුත් අරමුණු මේ නිින්දෙදී ඔබට සමහර විට සිහිනයක් හරහා ඇති වෙන්නට පුළුවන්. එතකොට මෙන්න මේ වගේ පොසිටිව් ඇෆර්මේෂන් එකක් එහෙම නැත්නම් ධනාත්මක අරමුණකින් ඔබට යම්කිසි අදහසක්, ශ්‍රේෂ්ඨ අදහසක් කාවද්දන්නට පුළුවන්. දෙවැනි එක තමයි දෘශ්‍යකරණය එහෙම නැත්නම් විසුවලයිසේෂන් කියලා කියන්නේ. මේ විසුවලයිසේෂන් කියන එකත් ඊ타මත්ම විශිෂ්ට ගණයේ ආධ්‍යාත්මික ක්‍රියාවලියක්. ඇත්තටම මේ විසුවලයිසේෂන් පිළිබඳව ඔබ අහලා ඇති ලෝක ප්‍රකට ඇමරිකානු මාධ්‍යවේදිනියක් ඉන්නවා ඔප්‍රා වින්ෆ්‍රී කියලා.
එතකොට ඇය මේ විසුවලයිසේෂන් පිළිබඳව බොහෝ අවස්ථාවන් වල කතා කරලා තිබෙනයි විතරක් නෙවෙයි. බොහෝ විද්‍යාඥයින් බොහෝ නිර්මාණ ශිල්පීන් ඇත්තටම මේ විසුවලයිසේෂන් කරලා තියෙනවා. ඔවුන් පරිකල්පනය කරලා තියෙනවා යම් යම් දේවල් පිළිබඳව. ඒ කියන්නේ පරිකල්පනය එහෙම නැත්නම් මේ විසුවලයිසේෂන් කියන්නේ මොන වගේ එකක්ද? ඔබට සාක්ෂාත් කරගන්න අවශ්‍ය දේවල් හෝ එහෙම නැත්නම් ඔබට වීමට අවශ්‍ය පුද්ගලයා ඔබ කවුද වෙන්න කැමති කියන එක ගැන නින්දට පෙර ඔබ හිතින් මවා ගන්න ඕනේ. ඔබට අවශ්‍ය රැකියාව ඔබට දැනටමත් ලැබී තිබෙන විදිහ. ඔබ ඒ රැකියාවට යන විදිහ, ඒ යන අතරමඟදී ඔබට මිනිසුන් මුණ ගැහෙන විදිහ, ඔබ ඔබගේ සමීපතම හිතමිතුරන්ට ඔබ වඩාත් කැමති රැකියාවට යන බව, ඔබට ඒ රැකියාව ලැබුණු බව, ඔබට ඒ රැකියාවෙන් හොඳ වේතනයක් ලැබෙන බව, ඒ රැකියාව නිසා ඔබ තෘප්තියෙන් සිටින බව පවසන අයුරු ඔබ දකින්න ඕනේ. සමහර විට ඔබට ඒ රැකියාව තාම හම්බ වෙලා නැහැ තමයි. ඒ වුණාට මෙන්න මේ විසුවලයිසේෂන් එක ඔබ කරන්න. ඒ කියන්නේ අර ඔබට ඔබගේ ජීවිතේ කළ හැකි වික්‍රමය වෙන්නේ ඔබගේ සිහින ලෝකයේ තුල ජීවත් වීමයි කියලානේ. අර ඔප්‍රා වින්ෆ්‍රී කියලා තියෙන අර මම කලින් කිව්වේ අන්න එයා කියලා තියෙන්නේ අන්න එහෙම තමයි. ඒ කියන්නේ ඔබගේ ජීවිතේ කරන්න පුළුවන් වික්‍රමය තමයි ඔබගේ සිහින ලෝකේ ජීවත් වෙන එක. ඒක නිසා අන්න ඒ ලෝකයෙහි සජීවීව ජීවත් වෙන්න ඔබ මානසිකව සජීවීව ජීවත් වෙන්න උත්සාහ කරන්න. මේ විසුවලයිසේෂන් කියන එක නිසාම මේ ලෝකයේ ඊටා දැවැන්ත ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින් ඉන්නවා. ඔවුන්ගේ ලෝක වාර්තා සමහර විට ඔලිම්පික් වාර්තා තියාපු අය. ඒක නිසා මේක සුළු කොට තකන්න පුළුවන් එකක් නෙවෙයි. මේ දෘශ්‍යකරණය එහෙම නැත්නම් හිතේ ඉමැජිනේෂන් එක මේ මනස තුල යටිහිත තුල මේ විසුවලයිසේෂන් කිරීම, චිත්‍රරූප මවා ගැනීම කියන එක ඊටාම ශ්‍රේෂ්ඨ දෙයක් කියන එක ඔබ අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔබට ඒ අවශ්‍ය කරන රැකියාව ලැබිලා තියෙන විදිහ, ඒ වගේම නිරෝගීව සිටින අයුරු හෝ එහෙම නැත්නම් ඔබ සාර්ථකව යම්කිසි කාර්යයක් අවසන් කරලා තියෙන විදිහ ඔබට දෘශ්‍යමාන කරන්න පුළුවන්. ඔබ නිදා ගන්න කලින් අන්න ඒ විදිහට දැකලා ඒ අරමුණ ඔබගේ යටිහිතට කාවද්දන්න පුළුවන් නම් කල්යාණ මිත්‍රවරුනි, ඔබගේ යටිහිත විසින් දිව්‍යමය විදිහට මේක මැජික් එකක් වගේ අනිවාර්යෙන් ඔබට ඒ දේ ඉටු කර දෙන්න අවශ්‍ය පරිසරය ස්ථිරවම හදනවා. ඒ වගේම තමයි ඔබට නිදා ගන්න කලින් මේ දේ කරන්න පුළුවනි. කෘතවේදීත්වය ප්‍රකාශ කරන්න පුළුවන්. අර අපි කලින් වීඩියෝයේදී කතා කරන්නේ මේක සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ මේ ග්‍රැටිටියුඩ් කරනවා කියන එක. ඒක අපි කතා කළේ ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් ලියන විදිය. ඒක උදේ පාන්දර අවදි වුණු ගමන් කරන එකක්. දැන් අපිට නිදා ගන්න කලින් ග්‍රැටිටියුඩ් ප්‍රකාශයක් කරන්න පුළුවන්. කෘතවේදීත්වය පිළිබඳ ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි නිදා ගන්න කලින් එදා දවසේ ඔබට සිද්ධ වුණු ධනාත්මක දේවල් පිළිබඳව ඔබට හිතන්න පුළුවන්. ඒ දේවල් පිළිබඳව හිතලා ඔබට සතුටු සහගත චේතනාවෙන් ස්තුතිවන්ත වෙන්න පුළුවන්. ඔබට ලැබුණු අවස්ථා පිළිබඳව, ඔබට ලැබුණු හොඳ ශ්‍රේෂ්ඨ අවවාද පිළිබඳව, ඔබට ලැබුණු ශ්‍රේෂ්ඨ ආශ්‍රය කරන ලැබුණු ශ්‍රේෂ්ඨ මිනිසුන් පිළිබඳව, ආහාරපාන රසවත් ආහාරපාන ගැන ඔබට ලැබුණු තෑගි පිළිබඳව, ඔබට හමුණු හොඳ මිනිසුන් පිළිබඳව අන්න ඔබට හිතන්න පුළුවන්, ස්තුතිවන්ත වෙන්න පුළුවන්. ඉතින් කල්යාණ මිත්‍රවරුනි, ඔබ නිදා ගන්න කලින් මෙන්න මේ ස්තුතිය කළොතින් අනිවාර්යෙන් ඔබගේ යටිහිත නින්දේදී සක්‍රිය වෙනවමයි. ඒ නින්දේදී සක්‍රිය වෙන යටිහිත අනිවාර්යෙන් ඔබට නිත්‍ය වශයෙන්ම ශ්‍රේෂ්ඨ ප්‍රතිඵලයක් නෙලා දෙනවාමයි. ඒක එසේ නොවී තිබෙන්නේ නැහැ. ඒක නිසා ඔබට පුළුවන් ග්‍රැටිටියුඩ් එක ඔබගේ යටිහිතට සතුට, සාමය ලබා දෙන, සැනසෙල්ල ලබා දෙන ඔබගේ කෘතවේදීත්වය ප්‍රකාශ කරන්න නිදා ගන්න කලින්. ඒක හරිම ශ්‍රේෂ්ඨ දෙයක් වෙනවා. ඔබට ඔබගේ ජීවිතය බලාගෙන ඉන්නේදී වෙනස් වෙනවා දකින්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි කල්‍යාණ මිත්‍රවරුනි, භාවනාව. එහෙම නැත්නම් මෙඩිටේෂන්. නිදා ගන්න කලින් පුංචි කෙටි භාවනා සැසියක් ඔබට කරන්න පුළුවන් නම්, නිතර පෙර කෙටි භාවනා සැසියක් කරලා පුංචි භාවනාවකින් ඔබගේ මනස ලිහිල් කරගන්න පුළුවන් නම් ඒක මාරම පවර්ෆුල් එකක්, මාරම වටින එකක්. ඔබගේ යටිහිතට යම්කිසි අරමුණක් හොඳින් බලපෑම් කරන්න පුළුවන්
අවස්ථාවක් තමයි ඒක. ඔබ පුංචි භාවනාවක් කරනවා. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම. අපි අපේ හුස්ම පිළිබඳව මෙනෙහි කරනවා. හිමීට හුස්ම ඉහළට අරගෙන හුස්ම පහළට හෙළලා අපි ඒ හුස්ම පිළිබඳවම ඉහළට ගැනීම පහළට හෙලීම ඉහළට ගැනීම පහළට හෙලීම අර ආශ්වාස කිරීම ප්‍රාශ්වාස කිරීම පිළිබඳව ඔබට හිත එක කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවනි මුළු ලෝකයේම සිටින සියලුම සත්වයින්ට මෛත්‍රී වඩන්න. ඉතින් කල්යාණ මිත්‍රවරුනි මෙතනදී මට තව කාරණාවක් පැහැදිලි කරන්න ඕනේ. මෛත්‍රී වැඩිම කියන්නේ ශ්‍රේෂ්ඨ දෙයක් නේ. ඒ ශ්‍රේෂ්ඨ දේහි ප්‍රතිඵල තියෙනවා 11ක්. මෙත් වැඩීමේ ආනිශංස 11ක් තියෙනවා. ඒ 11ේ පළවෙනිම දේ මොකද්ද? සුඛං සුපති. ඒ කියන්නේ සුවසේ නිදාගනී කියන එකමයි. යම්කිසි කෙනෙක් මෛත්‍රී වඩනවා නම් එයා අනිවාර්යෙන්ම සුව නින්දක් ලබනවා. සුව නින්දක භාග්‍යය ලබන්න ඔහු සුදුසුයි. සුඛං සුපති. ඒ කියන්නේ සුව නින්දකට සැප නින්දකට සැප මෙට්ටම ඕනි නෑ. ඒ කියන්නේ සුව නින්දකට සැප නින්දකට අනිවාර්යෙන්ම සැපවත් මනසක් ඕනි. සැපවත් මනසක් තියනවා නම් කල්යාණ මිත්‍රවරුනි ඔහුට ගහක් යට වුණත් සුවසේ නිදා ගන්න පුළුවන්. අන්න සුඛං සුපති. ඊට පස්සේ සුඛං පටිපුජ්ජති. කවුද? මේ මෛත්‍රී වඩන කෙනාට හැකියාව තිබෙනවා මිත්‍රවරුනි. සුවසේ අවදි වෙන්න. ඒ කියන්නේ අවදි වීමත් ශ්‍රේෂ්ඨයි. ඒ අවදි වෙනකොටත් අර ඈලිමෑලි ගතිය නැතුව එපා වුණු ගතිය නැතුව ජීවිතේ හරි ප්‍රබෝධමත් ගතියකින් අවදි වෙන්නට ඔහුට භාග්‍යය උදා වෙනවා. මොකක් නිසාද? මෛත්‍රී වැඩිම නිසා. නපාපකං සුපිනම් පස්සති. අන්න නිදාගෙන අවදි වෙන කාලය අතරදී තමයි අපි සිහින දකින්නේ. ඒ දකින සිහින නපාපකං සුපිනම් පස්සතිය කියන්නේ ඊටාම භයානක දරුණු ගණයේ හීන දකින්නේ නැහැ. පවිතු පාපකාරී සිහින දකින්නේ නැහැ. ඔහු දකින්නේ ඊටාම निराකූල, හරිම සැහැල්ලු, ඔහුගේ හිතට ප්‍රිය උපදවන, සූපත් බව උපදවන, සහනය උපදවන සිහින. එතකොට අන්නේ සුබ සිහින දකින්න ඔහුට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි කල්යාණ මිත්‍රවරුනි මෙන්න මේ වගේ භාවනාවක් ඔබට පුහුණු වෙන්න පුළුවන් නම් නින්දට පුංචි වෙලාවකට කලින් අන්න ඔබගේ යටිහිත ඉඳුරාම ඔබගේ යටිහිතේ බලය ක්‍රියාත්මක කරන්න ස්ථිරවම හැකියාව තිබෙනවා. ඒ පුංචි භාවනාවෙන් පස්සේ ඔබ බලාපොරොත්තු වෙන අරමුණ පිළිබඳව හිතලා නිදා ගන්න. ඔබට ඒ බලාපොරොත්තු වෙන අරමුණ ඉෂ්ට කරගන්න හැකියාව අනිවාර්යෙන්ම ලැබෙනවා. ඉතින් ඔබ නිදා ගන්නකොට ඔබ නිදා ගන්න තැන ඇඳ හරි එහෙම නැත්නම් ඔබ නිදා ගන්න කොතන හරි තැන ඊටාම පිරිසිදුව සහ පිළිවෙලකට තියාගන්න. ඔබගේ ඇස්වලට විඩාවක් පීඩාවක් නොවන දේවල් ඔබ නිදන කාමරයේ තබා ගන්න අනිවාර්යෙන් වග බලා ගන්න. මොකද ඔබ සැහැල්ලුවෙන් සතුටින් නිදා ගන්න ඕන නම් ඔබගේ පරිසරය ලස්සනට තියෙන්න ඕනේ. ඔබ නිදා ගන්නකොට දකින්නේ බොහොම ලස්සන සැහැල්ලු සිත නිවන පරිසරයක් නම් ඔබට අනිවාර්යෙන්ම හොඳ සුවබර නිින්දක් ලැබෙනවා. ඉතින් ඔබ නිදා ගන්න කලින් මෙන්න මේ දේවල් වලින් වළකින්න ඕනේ. මොනවද? නිදා ගන්න අඩුතරමේ පැයකටවත් කලින් මේ රූපවාහිනී තිර එහෙම නැත්නම් මේ මොබයිල් ෆෝන් එකේ මේ තිරය දිහා බලන එක නවත්තන්න. ඒක වෛද්‍යවරුම පැහැදිලි කරන කාරණාවක්. ඒ වගේම ඊ타මත්ම තදබල විදිහේ ඔබට අපහසුව ගෙන දෙන ශබ්ද වලට ඇහුම්කන් දෙන්න යන්න එපා. ඒකත් හොඳ මදි ඔබගේ නිින්දට. ඒ වගේම තමයි ඒ දේවල් වලින් වැළකීලා ඊටම සංසුන් නිස්කලංක පරිසරයක් නිර්මාණය කරගන්න එක හරිම වැදගත් මේ නිින්දට. අපි මුලින්ම මතක් කළා වගේ සරලවම කිව්වොත් නිින්ද කියන්නේ යටිහිතට කෙලින්ම සම්බන්ධ වෙන්න පුළුවන් ස්වර්ණමය දොරටුවක්. ඒක හොඳට මතක තියාගන්න. ස්වර්ණමය දොරටුවක්, රත්තරන් පාලමක්. අපි නිින්දට පෙර කරන දේවල් වලින් යටිහිත පෝෂණය කිරීමෙන් අපිට පුළුවන්කම තියෙනවා අපේ ජීවිතයේ විශාල ධනාත්මක වෙනස්කම් ඇති කරගන්න. නිින්ද පිළිබඳව විද්‍යාත්මක කාරණා ටිකක් ඔන්න මම දැන් කියලා මේ වීඩියෝ අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කල්යාණ මිත්‍රවරුනි, මේ නිින්ද කියලා කියන්නේ හරිම විස්මයජනක දෙයක්.
නින්ද කියන එක කාටද ඕනි? නින්ද කියන එක කාටද ඕන නැත්තේ කියලා තමයි අහන්න ඕනේ. ඔබට මතක ඇති මම පහුගිය වීඩියෝ වලදී කතා කරපු එක කාරණාවක් තමයි මේ මිනිසුන් සහ තිරිසනුන් සමාන වෙන ලක්ෂණ 4ක් ගැන. ආහාර, නිද්‍රා, භය, මෛතුනස්ච කියලා ඔබට මතක ඇති. ආහාරය කියලා කියන්නේ ආහාර පාන. ඊට පස්සේ නිද්‍රා කියලා කියන්නේ නිින්ද. මේ ආහාර පාන වලිනුත් නිින්දෙනුත් මිනිසුන් සහ තිරිසනුන් දෙගොල්ලම සමානයි. මේ නිින්ද කියන එක හැම කෙනාටම හැම සත්වයාටම හරිම ප්‍රයෝජනවත් දෙයක්. ඒක නිසා ඒකේ වටිනාකමින් යුතු බව දැනගෙන එහි වටිනාම විදිහට ඒකේ ප්‍රයෝජන ලබන්න පුළුවන් කෙනා මිනිසයා. ඉතින් නින්දත් ඔහේ නිකමට අරගන්නේ නැතුව නිදාගන්නම් වාල් නිදාගන්න නැතුව ඒකත් ප්‍රයෝජනයක් වෙන විදිහට කරන්න පුළුවන් නම් ඔබේ ජීවිතය හරිම වටිනවා, හරිම වාසනාවන්තයි. ඉතින් අන්න ඒකට තමයි අපි අද මේ ලෑස්ති වෙන්නේ. නින්දේ තියෙනවා ප්‍රධාන ප්‍රභේද දෙකක්. ඒ දෙකෙන් පළවෙනි එක තමයි REM sleep කියලා කියන්නේ. ඒ කියන්නේ rapid eye movement කියන එක. rapid eye movement sleep. මොකද්ද මේ REM නින්දක් කියලා කියන්නේ? ඔන්න නින්දේ අදියර දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි අදියර තමයි මේක. එහිදී අපේ ඇස් වේගෙන් එහා මෙහා චලනය වෙන්න පටන් ගන්නවා. මේ REM තත්ත්වයේදී අපි ඇස් දෙක පියාගන්න ඕනේ මුලින්ම. ඇස් දෙක පියාගත්තට පස්සේ ඊටාම වේගෙන් අපේ ඇස් චලනය වෙනවා. ඒක අපිට දැනෙන්නේ නැහැ. නමුත් වේගෙන් චලනය වෙන්න පටන් ගන්නවා. මේක තමයි අපේ නින්දේ ක්‍රියාකාරීම කාල පරිච්ඡේදය වෙන්නේ. අපි දකින සිහිනවල බොහෝ සිහින දකින්නේ මෙන්න මේ වෙලාවේදී කියන එක පැහැදිලි කරනවා. REM නින්දේ තියෙන ලක්ෂණ. වේගවත් අක්ෂි චලනයන්. අපි ඇස් පිය වෙලා තිබුණාට ඒ ඇස් වේගෙන් චලනය වෙනවා කියලා මම කලින් පැහැදිලි කළා. මේ REM නින්දේදී මොළයේ ක්‍රියාකාරීත්වය අවදි වෙලා ඉන්න වෙලාවේ වගේම ක්‍රියාකාරී වෙනවා. මොළයේ තරංග වේගවත් වෙන අතර එය මතකය ශක්තිමත් කිරීම සහ ඉගෙනීම කියන කාරණා දෙකට අතිශය ප්‍රයෝජනවත් වෙනවා. මේ REM තත්වයේදී මාංශ පේශි අක්‍රිය වෙනවා. එහෙම නැත්නම් తాවකාලික අංශ භාගයේ කියන තත්වයට අපි සාමාන්‍යයෙන් පත් වෙනවා. ඒකට හේතුව තමයි අපි සිහින දකිනකොට ඒ දේවල් අපේ ශරීරය හරහා ක්‍රියාත්මක වෙන එක වළක්වන්න. ඉතින් බොහෝ වෙලාවට මේ වෙලාවේදී මාංශ පේශි తాවකාලිකව අක්‍රිය වෙන්න පටන් ගන්නවා. මේක REM ඇටෝනියා කියන තත්වයෙන් තමයි හඳුන්වන්නේ. ඒ වගේම මේ තත්වයේදී හෘද ස්පන්දන වේගය සහ ශ්වසන වේගය කියන්නේ හුස්ම ගැනීමේ වේගය වැඩි වෙන්න පටන් ගන්නවා. සමහර විට ඒක අක්‍රමවත් වෙන්නත් පුළුවන්. සිහින දැකීම කියන කාරණාවත් මේ REM කියන තත්වයේ යටතේ තමයි සිද්ධ වෙන්නේ. මේ සිහින බොහෝ වෙලාවට ඊ타මත්ම පැහැදිලිව තරමක වෙලාවක් පවතිනවා වගේ දැනෙන සිහින. ඒවා අපිට ඊටා පැහැදිලිව දකින්න පුළුවන් ඒවා. ඉතින් මොකද්ද මේ REM නින්දේ තියෙන වැදගත්කම? මතකය සහ ඉගෙනීම වැඩි දියුණු කරනවා. ඒ වගේම චිත්තවේගීය සමබරතාව පවත්වා ගන්නත් උපකාර වෙනවා. ඒ කියන්නේ හිතවිලි වල සමබරතාවය, ඒ කියන්නේ අර නොසැලෙන බව, මධ්‍යස්ථ බව ඇති කරන්න මේ తত্ত্বය, මේ නිින්ද අපට උපකාර වෙනවා. ඒ වගේම මොළයේ වර්ධනයට දායක වෙනවා, විශේෂයෙන් ළමුන් තුල. ප්‍රමාණවත් REM නිින්දක් ලැබෙන විට ඇත්තටම උදෑසන කාලයේදී ඊටා හොඳ නැවුම් බවක් ඔබට දැනෙනවා. නිින්ද කියන්නේ අර මම කලිනුත් ඔබට මතක් කළානේ NREM නින්ද, ඒ වගේම REM නින්ද. REM කියලා කියන්නේ rapid eye movement. ඒ කියන්නේ වේගවත් අක්ෂි චලනයන් සහිත නින්ද. NREM නින්ද කියලා කියන්නේ non rapid eye movement. ඒ කියන්නේ වේගවත් අක්ෂි චලනයන් රහිත නින්ද කියන එක. එතකොට ඇස් සෙලවෙන, ඇස් නොසෙලවෙන නින්ද කියලා ඔන්න ඔබට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ නිදි වර්ග දෙක තමයි ප්‍රධාන කොටස් දෙක වෙන්නේ. ඇත්තටම මේක චක්‍රයක් හැටියට යන ක්‍රියාවලියක්.
එක රාත්‍රියකදී මේ වගේ චක්‍ර කිහිප වතාවක්ම සිද්ධ වෙන්න පුළුවන් සාමාන්‍යයෙන්. නින්දට ගිහිල්ලා විනාඩි 90කට පමණ පස්සේ මේ කියන REM නින්ද ආරම්භ වෙනවා කියලා සඳහන් කරනවා. දැන් මුලින් අපි කතා කළානේ මේ REM නින්ද කියන්නේ මොකක්ද කියලා. ඔන්න මම දැන් කියන ඔයගොල්ලන්ට non REM sleep. එහෙම නැත්නම් අක්ෂි චලනයන් රහිත නින්ද. මොකද්ද මේ කියන්නේ? මේක අර REM නින්දට වඩා වෙනස්. අපේ නින්දේ ප්‍රධානම අදියරක් තමයි මේක. මේකට සංසුන් නින්ද කියලත් සඳහන් කරනවා. එහෙම නැත්නම් quiet sleep කියලා කියනවා. මුළු නින්දෙන් සාමාන්‍යයෙන් 75ක් 80ක් පමණ කාලය මේ කියන මේ non REM කියන නින්දටයි වෙන් වෙලා තියෙන්නේ. මේ non REM නින්ද අදියර කීපයකට අපිට බෙදලා දක්වන්න පුළුවන්. මෙන්න මෙහෙම. ඒක සමහර විටදී අදියර 3කට සමහර විටදී අදියර 4කට විතර වගේ එහෙම බෙදලා වෙන් කරන්න පුළුවන්. අපි මෙහිදී අදියර 3කට බෙදලා වෙන් කරන්නේ කොහොමද කියලා කතා කරනවා. මේ අදියර 3 තමයි ක්‍රමයෙන් නොගැඹුරු තත්වයේ ඉඳලා ගැඹුරු තත්වයට නිින්ද යනවා කියන එක. පළවෙනි අදියර. මෙය නිින්දට වැටෙන මුල්ම අවස්ථාව. ඔබ අවදිව සිටිනවා සහ නිදාගෙන සිටිනවා අතර සංක්‍රාන්ති අවදියේ තමයි මේක. ඒ කියන්නේ ඔබට වටපිටාවේ සිද්ධ වෙන දේවල් ඇහෙනවා නෑ වගේ. සාමාන්‍යයෙන් අපි ඇස් දෙක පියාගත්තට පස්සේ පේන්නේ නෑනේ. අපිට ඇහෙන දේවල් විතරනේ. අපිට වටපිටාවේ තියෙන දේවල් ඇහෙනවා. ඊට පස්සේ ගඳ සුවඳ දැනෙනවනේ කොහොමද? අන්නේ දේවල් දැනෙනවා නෑ වගේ තත්ත්වය. ඒ කියන්නේ සංක්‍රාන්ති අවදිය. ඉතින් මේ වෙලාවේදී ඇස් සෙමින් චලනය වෙනවා. ඒ වගේම මාංශ පේශිවල ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. මේ අවදියේදී පහසුවෙන් කෙනෙක්ව අවදි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ නින්දට වැටීගෙන එන මේ මුල් වෙලාවනේ. මේ වෙලාවේදී ඕනම කෙනෙක් ෂණිකව අවදි කරවන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට එයා නිදාගෙන හිටපු බව දන්නෙත් නෑ ඒ අවදි වෙන කෙනා. ඔන්න දෙවනි අදියර. මේ නින්දේ වැඩිම කාලයක් ගත වෙන අවදිය. මුළු නින්දෙන් 50% පමණ මේ නින්දේ තමයි, කියන්නේ මේ දෙවනි අදියරේ තමයි පවතින්නේ. මේ දෙවනි අදියරේදී ඇස්වල චලනය වීම මුළුමනින්ම නතර වෙනවා. සම්පූර්ණයෙන්ම මලගඳක් වගේ වෙනවා. හෘද ස්පන්දන වේගයත් ඒ වගේම ශරීර උෂ්ණත්වයත් අඩු වෙන්න පටන් ගන්නවා. නැත්තරම නැති වෙන්නේ නැහැ හොඳේ. අඩු වෙනවා. යම් ප්‍රමාණයකට අඩු වෙනවා. මොළයේ තරංග සෙමින් ක්‍රියා කරන නමුත් ස්ලීප් ස්පින්ඩල්ස් කියලා කියනවා. ඒ කියන්නේ වේගවත් මොළයේ තරංග පුපුරා යෑම කියලා මේක කියන්නේ. ඒ වගේම K complexes, ඒ කියන්නේ විශාල තනි තරංග. ඒ කියන්නේ මේ පුංචි මොළයේ තරංග පුංචි ඒව නෙවෙයි, දැන් ලොකු පරාසයකට පැතිරිලා යන ඒවා තමයි දැන් තියෙන්නේ. හරිද? මේ වෙලාවේදී ඉතා විශාල පරාසයකට පැතිරිලා යන තරංග තමයි මොළයේ තරංග. අන්න ඒ වගේ විශේෂිත රටා මොළයේ දකින්න පුළුවන් මේ වෙලාවේදී. ඒ කියන්නේ මේ දෙවනි අදියරේදී, මේ අවදියේදී සිහින දැකීම ඊටාම කලාතුරකින් තමයි සිද්ධ වෙන්නේ. එතකොට අර හදවතේ වේගයත් ටිකක් අඩු වෙලා, අර හුස්ම ගැනීමේ වේගයත් ටිකක් අඩු වෙලා, ශරීර උෂ්ණත්වයත් ටිකක් අඩු වෙලා, එතකොට ටිකක් අර තැන්පත් බවකට ඇවිදිලා යම් කිසි විදිහක. ඉතින් මේ වෙලාවේදී සිහින දකින්නවත් හරිම අඩුයි. මෙන්න තුන්වෙනි අදියර. තුන්වෙනි අදියරිය තමයි නින්දේ ගැඹුරුම අවදිය. මේකට කියනවා මන්ද තරංග නින්ද. එහෙම නැත්නම් slow wave sleep කියලා. SWS කියලාත් කියන්නේ මේකට තමයි. මේ අවදියේදී අවදි කරන එක ඉතාම අපහසුයි. කෙනෙක්ව අපි හිතමුකෝ හොලෝලා හරි වතුර ටිකක් ගහලා හරි ඇහැරෙව්වා කියලා මොන විදිහෙන් හරි. හැබැයි ඒ ඇහැරෙන කෙනා පුදුම විදිහේ විඩාබර බවකින් තමයි ඉන්නේ. එහෙම කෙනෙක්ව එකපාර හරවන්න හොඳ නැහැ. එහෙම හරින කෙනා මහ පුදුම විඩාවකින් එකපාර නැගිටින්නේ මේ අර කඩා වැටිලා ඉතා දැඩි අපහසුතාවකින් නැගිටින්නේ. ඔහුගේ ශරීරය අප්‍රාණික වෙලා තමයි ඔහු නැගිටින්නේ.
නේද? ඔබ දැකලා ඇති ඒ වගේ. සමහරට ඔබගේ ජීවිතේට ඔබට ඒ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙලා ඇති. ඉතින් මොළයේ තරංග ඊටා සෙමින් සහ විශාල විස්තරයකින් පැතිරීමකින් යුක්ත වෙනවා. ඒ කියන්නේ ඩෙල්ටා තරංග කියන තත්වයටපත් වෙන්නේ මෙන්න මේ වෙලාවට. ශරීරයේ පටකලුත් වැඩියාව, අස්ථි සහ මාංශ පේශි වර්ධනය, ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වීම වගේ දේවල්, ඒ වැදගත් කායික ක්‍රියාවලීන් ටික සිද්ධ වෙන්නේ මෙන්න මේ අවධියේදී. මේ වෙලාවේදී සිහින දකින්න පුළුවන්. නමුත් අර REM නින්දෙදි වගේ තරම් සිහින ඊටාම පැහැදිලි හරි ඒ වගේ දීප්තිමත්ව පේන්නේ නැහැ. ඇත්තටම සිහින දකිනවා නම් ඒව නිකන් අර සාමාන්‍ය සිතිවිලි වගේ නිකන් ඔහේ පාවෙලා යන මහ පුංචි දේවල්. ඒක නිකන් සිතිවිල්ලක් වගේ සිහිනයක් පමණයි ඒ වෙලාවට දකින්නේ. මේ non REM නින්දේ තියෙන වැදගත්කම මොකද්ද? මේ නින්ද විශේෂයෙන්ම ගැඹුරු නින්ද. ඒ කියන්නේ දැන් අර අපි කතා කරගෙන ආවනේ පියවරවල් 3. ඒ පියවරවල් 3න් තුන්වෙනි එක. ඒ කියන්නේ මීට කලින් කතා කරපු එක. ශරීරයේ සහ මනසෙහි යහපැවැත්ම සඳහා අතිශයින්ම තීරණාත්මක වෙනවා. මේකේ ප්‍රතිලාභ ගණනාවක් තියෙනවා. ඒ ප්‍රතිලාභ අතර එකක් තමයි කායික ප්‍රകൃතිය. දෛනික වෙහෙසෙන් පසුව ශරීරය යථා තත්ත්වයටපත් කිරීම, ඒ වගේම පටක අලුත් වැඩියා කිරීම සහ ශක්තිය ප්‍රතිපූර්ණය කිරීම, නැවත ශක්තිය වැය වෙලා ගිය ශක්තිය ඇති කිරීම මේ වෙලාවේදී සිද්ධ කරනවා. ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන අපේ ඉමුනිටි සිස්ටම් එක ශක්තිමත් වෙන්නේ මෙන්න මේ නින්දේ තුන්වෙනි අදියරේ. එහෙම නැත්නම් මේ NREM තත්වයේ තුන්වෙනි අදියරේදී තමයි, ඒ කියන්නේ ගැඹුරු නින්දේදී තමයි ඒ තත්වයක් වෙන්නේ. ඒ වගේම මතකය තහවුරු කිරීම. ඒ කියන්නේ විශේෂයෙන්ම නව තොරතුරු ඉගෙන ගැනීම, අලුත් දේවල්. ඒ කියන්නේ ඩික්ලරටිව් මෙමරි කියන එක ඒවා මතකයේ තහවුරු කරගන්නවා. අලුත් දැනුම ඔබ හොයාගත්ත ඔබගේ අත්දැකීම්, ඒ කියන්නේ අපි හිතමුකෝ ඔබ නිදා ගන්න වෙලාවේදී ඔබ හොඳ අදහසක් ඉදිරිපත් කළා කියලා අර යටිහිතට, අන්න ඒ වෙලාවට ඔබේ මනසට කාවද්දගත්ත දේවල් අන්න දැන් මේ වෙලාවේදී ඔබගේ අර අත්දැකීම් ඔබගේ මනසේ පවතින සිතිවිලිත් එක්ක එකතු කරගෙන ඒව සංසන්දනය කරලා ඔබට ඊටා හොඳ යහපත් තත්වයක් උදා කරලා දෙන්න අවශ්‍ය කරන ඒ බෑග්ග්‍රවුන්ඩ් එක, සිතිවිලි බෑග්ග්‍රවුන්ඩ් එක හදන්න අන්න මේ වෙලාව ඊටාත්ම වැදගත් වෙනවා. ඒක අපි කරන්න ඕන නෑ. ඒක අපේ මොළය විසින් කරනවා. ඒක ඉබේ වෙන දෙයක්. අපිට කරන්න තියෙන්නේ සවිඥානිකව යම් යහපත් සිතිවිල්ලක් හොඳ විඥානයක් ඇතුව හොඳ සිහියෙන් හිතන එක විතරයි. ඉතුරු වැඩ ටික ඔයාගේ යටිහිත බලා ගන්නවා. ඒක අමතක කරන්න එපා. ඒ වගේම ඔබගේ මොළය පිරිසිදු කිරීම, එහෙම නැත්නම් මොළය විරේචනය කිරීම, මොළයේ පරිවෘත්තීය ක්‍රියාවලිය නිවැරදිව සිද්ධ කරන. ඒ කියන්නේ අපේ මොළයේ මේ වැඩ කර නැති දේවල්, අපි හිතමුකෝ අපි අද දවසේ එකතු කරගත්ත දේවල් වල ඔබට ගණන් ගන්න දෙයක් නැති දේවල්, ඒ කියන්නේ ඔබට අවශ්‍ය නැති දේවල් තියෙනවා නම් අන්න ඒ දේවල් ක්‍රමයෙන් අයින් කරලා දාන්න මේ අවස්ථාවට හැකියාව තිබෙනවා. ඉතින් මේක තමයි මේ නින්දේ තියෙන ඊටාම විශිෂ්ට බව. ඉතින් මේ සාමාන්‍ය නින්ද දැන් ඒක ඔබ හැමදාම අත්විඳින දෙයක්. මම දැන් මේ කිව්වේ විද්‍යාත්මක විදිහට සිද්ධ වෙන විදිහ. ඉතින් මේක මෙහෙම නම් ගහලා නෙවෙයි, අපිට සාමාන්‍යයෙන් නිරන්තරවම සිද්ධ වෙන දේ. එතකොට මේ නින්ද චක්‍රයක් හැටියටයි වෙන්නේ. REM සහ non REM කියලා මේ නින්ද අවදි දෙකම අපේ නින්ද ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ චක්‍ර රාත්‍රිය පුරාම එකවතාවද සිද්ධ වෙන්නේ නැහැ. මේක චක්‍රයක් හැටියට මේක කීප වතාවක්ම වෙනවා. ඔන්න මතු පිට නින්දේ ඉඳලා ගැඹුරටම යනවා. ඒ ගැඹුරින් ඉඳලා නැවතත් ආපහු මතු පිටට ක්‍රමයෙන් පැමිණෙනවා. ආපහු ගැඹුරට යනවා. මේ විදිහට තමයි මේක චක්‍රයක් හැටියට රාත්‍රියකට අපි පැය 4-5ක් නිදා ගන්නවා. ඒ නිදා ගන්න පැය 4-5 ඇතුළතදී එක්වරක් නෙවෙයි කිහිප වාරයක්ම මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ කියන්නේ නැවත වෙනවා. ඒ කියන්නේ පුනරාවර්තනය වෙමින් පවතිනවා. ඉතින් නින්ද කියන්නේ සිරුරේ සහ මනසේ යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මූලික ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්. ඒක හුදෙක් විවේකයක් විතරක් කියලා ගණන් ගන්න එපා.
විවේකයක් විතරක් නෙවෙයි අපගේ දෛනික කටයුතු නිසිලෙස පවත්වාගෙන යාම සඳහා අතිශයින් වැදගත් වෙන විවිධ කායික මානසික ක්‍රියාවලියෙන් සිදුවෙන කාලයක්. මේ කාලය ඔබ අනිවාර්යෙන් ලබාගත යුතුමයි. ප්‍රමාණවත් නිින්දක් නොමැතිවීම ඔබට සෞඛ්‍ය ගැටලු රැසකට හේතු වෙන්න පුළුවන් කල්යාණ මිත්‍රවරුනි. ඒක නිසා ඔබට සුවපත් ජීවිතයක් ගත කරන්න ඕන නම් හොඳ නිින්දක් තියෙන්න ඕනේ. ජීවන තත්වය සැලකිය යුතු ලෙස පහතට වැටෙන්න පුළුවන් ඔබට හොඳ නිින්දක් ලැබෙන්නේ නැත්තම්. ඉතින් මේ නිින්ද තියෙන ප්‍රධාන වැදගත්කම් ගැන අපි කතා කළොතින් ශාරීරික ප්‍රകൃතිය සහ අලුත්වැඩියාව. ශක්තිය යථා තත්වයට පත් කිරීම. දවස පුරා වැය වූ ශක්තිය යලි පුරවා ගන්න මේ නිින්දෙදී. ඒ වගේම පටක අලුත්වැඩියාව සහ ප්‍රවර්ධනය කෙරෙන්නේ ගැඹුරු නිින්දෙදී. ඒ කියන්නේ අර non REM තුන්වෙනි අදියරේදී අපි කතා කරපු ගැඹුරු නිින්දෙදී මේ ශරීරයේ පටක අලුත්වැඩියා කරන අතර මාංශ පේශි වර්ධනයට අවශ්‍ය හෝමෝන, ඒ කියන්නේ වර්ධන හෝමෝනය මුදා හරින්නේ මෙන්න මේ වෙලාවට. ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙන්නේ මෙන්න මේ වෙලාවට. නිින්දෙදී ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙනවා. ඒ වගේම එය රෝගකාරකයන්ට එරෙහිව සටන් කිරීමට ශරීරයට අතිශයම උපකාර වෙන ඊටාම විශිෂ්ට බලයක් සිස්ටම් එකක් නේද? ඉමුනිටි සිස්ටම් එක කියලා කියන්නේ. ඉතින් කල්යාණ මිත්‍රවරුනි, ප්‍රමාණවත් නිින්දක් නොලැබෙන විට රෝගාබාධ වලට ගොදුරු වීමේ අවදානම අනිවාර්යෙන්ම වැඩි වෙනවා. ඒ වගේම මානසික සහ සංජානන ක්‍රියාවලිය මොන වගේද මේකේ වෙන්නේ? මතකය තහවුරු කිරීම. නිින්ද විශේෂයෙන්ම REM සහ ගැඹුරු තත්වය, එහෙම නැත්නම් non REM නිින්ද මතකයේ තහවුරු කිරීමට සහ ඉගෙනීම් ක්‍රියාවලියට අත්‍යවශ්‍ය වෙනවා. දවස පුරා ලැබෙන තොරතුරු මොළය තුල ගබඩා කරලා ඒවා නැවත මතකයේ ස්ථිරව තබා ගැනීමට මේ නිින්ද අතිශය උපකාර වෙනවා. ඔබ පාඩම් කරනකොට කකුල් දෙක බේසමේ දාගෙන පාඩම් කරනවද? ඒක හරි ක්‍රමයක් නෙවෙයි. කල්යාණ මිත්‍රවරුනි, ඔබ යම්කිසි විභාගයට මුණ දෙනවා නම් ඒක බොහොම කෙටි කාලීන මතකයක් තියෙන්න පුළුවන්, රැඳෙන්න පුළුවන් ඒ විදිහට. හැබැයි ඒක සාර්ථක නැහැ. ඒක නිසා හොඳ නිින්දක් ඇතුව, හොඳ නිින්දකින් යුක්තව තමයි ඔබ ඔබගේ ඒ පාඩම් වැඩ කටයුතු කරගන්න ඕනේ. එහෙම වුණොත් ඔබගේ මතකය නිින්දේදී හරියටම ගබඩා කරගෙන ඔබගේ යටිහිත ඔබට අවශ්‍ය කරන දේවල් ඒ වෙලාවට එළියට අරගෙන දෙනවා. ඉගෙනීමේ හැකියාව වැඩි දියුණු කිරීම මේකේ මේ නිින්දෙන් අපිට ලැබෙන තවත් ඉතා විශිෂ්ට ප්‍රතිලාභයක්. නිසි නිින්දක් ලැබෙන විට මොළයේ අවධානය, ඊට පස්සේ සාන්ද්‍රණය සහ ගැටලු විසඳීමේ හැකියාව වැඩි දියුණු වෙනවා. තීරණ ගැනීමේ හැකියාව ඇති වෙනවා. ප්‍රමාණවත් නිින්දක් ලැබීමෙන් මිනිහෙකුට තීරණ ගන්න පුළුවන් හොඳ විචාර බුද්ධියක් ඇති වෙනවා. ඒ වගේම මොළය පිරිසිදු වෙන්න පටන් ගන්නවා. නිින්දදී මොළය තුල දවස පුරාම එකතු වෙන මේ ජරා ගොඩවල්, අර ඒ කියන්නේ අර ඇමලොයිඩ් බීටා කියලා කියන්නේ අන්නේ තත්වයන් ඉවත් කරලා ඊටාම හොඳ සාමකාමී තත්වයක්, ඒ කියන්නේ පිරිසිදු බවක් ඇති කරන ඔබගේ මොළය තුල. ඒ වගේම චිත්තවේගීය සම්බරතාවය ඇති කරන අපි කලිනුත් මතක් කළා. මානසික ආතතිය සහ කාංසාව අඩු කිරීම. ප්‍රමාණවත් නිින්දක් ලැබීම මානසික ආතතිය අඩු කිරීමට සහ චිත්තවේගීය සමබරතාව පවත්වා ගැනීමට උපකාර වෙනවා. නිින්ද නොමැතිකම කෝපය, කනස්සල්ල සහ මානසික අවපීඩනය වැඩි කිරීමට හේතු වෙන්න පුළුවන්. මනෝභාවය වැඩි දියුණු කිරීම මේ නිින්දින් තවත් ලැබෙන ශ්‍රේෂ්ඨ ප්‍රතිඵලයක්. හොඳ නිින්දක් ලැබීමෙන් දවසට නැවුම් බවක් සහ ධනාත්මක ආකල්පයක් ලැබෙනවා. ඒ වගේම මනෝභාවයට ධනාත්මක බලපෑමක් ඇති කරනවා. ඉතින් පරිවෘත්තීය සහ හෝමෝන සම්බරතාවයත් මේකින් ලැබෙන ඊටාම හොඳ ප්‍රතිඵලයක්. හොඳ බෙනිෆිට් එකක්. නිින්ද නොමැතිකම නිසා කුසගින්න පාලනය කරන හෝමෝන ලෙප්ටින්, ඊට පස්සේ ග්‍රෙලින් කියන මේ හෝමෝන අසමතුලිත වෙන අතර එය අධික ලෙස ආහාර ගැනීම සහ බර වැඩිවීමට හේතුවක් වෙනවා. ඉතින් නිින්ද නිසා අපිට පුළුවන් ඒ තත්වයක් පාලනය කරගන්න. ඒ වගේම රුධිර සීනි පාලනය. නිින්ද ප්‍රමාණවත් නොවෙනකොට ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිරෝධය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසාම දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානයක් දක්වා ඔබව පමුණුවනවා. ඒ වගේම හෘද සෞඛ්‍යය. ප්‍රමාණවත් නිින්දක් ලැබීමෙන් රුධිර පීඩනය පාලනය වෙන අතර හෘද රෝග සහ ආඝාතය ඇතිවීමේ අවදානම අඩු වෙනවා. ප්‍රමාණවත් නිින්දක් නොලැබීමේ ප්‍රතිවිපාක මොනවද? තිහෙට්ටුව සහ නිදිමත ගතිය, අවධානය සහ
අපේ යම් කිසි කාරණාවකට ෆෝකස් වෙන එක අඩු වෙනවා, මතක ශක්තිය දුර්වල වෙනවා, ඊට පස්සේ කේන්ති යනවා නිරන්තරවම. ඒ විතරක් නෙවෙයි. ඉතින් බලන්නකෝ කොච්චර රියානතුරු ගොඩක් වෙනවද නේද? ඉතින් මහා ගැටලු ගොඩක් මේ නිින්ද නැතිකම නිසා. ඉතින් සාමාන්‍ය මිනිස්සෙකුට නිරෝගීමත්ව ජීවත් වෙන්න නම් හොඳ නිින්දක් අවශ්‍යයි. අඩුතරමේ පැය 5ක 6ක නිින්දක්. අනිවාර්යෙන්ම අර අපිට නිරෝගීමත් සෞඛ්‍යයක් ගොඩනගා ගන්න නම් අපගේ අක්මාව හරහා ලේ ගමන් කරන වෙලාව යොදා ගන්න කියලයි වෛද්‍යවරු පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ රාත්‍රී 11 ඉඳලා අලුයම 2 වෙනකන් කාලය තුලදී අපි අනිවාර්යෙන්ම නිදා ගන්නට ඕන. නිින්ද අපිට අවශ්‍යයි. මොකද ඒ වෙලාවට තමයි අපගේ අක්මාව ආශ්‍රිතව ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ වැඩිපුර. එතකොට අපේ ශරීරයේ තියෙන විෂ ඉවත් කරන්න අක්මාව වැඩ පටන් ගන්න අන්නේ වෙලාවට. එහෙනම් ඉතින් අපේ අක්මාව කියන වැඩකාරයා වැඩකිඩ පෙන්නන වෙලාවට ඔයා ඇහැරගෙන හිටියොතින් එයාට තවත් මහන්සි. ඒක නිසා කල්යාණ මිත්‍රවරුනි, ඔබ නිරෝගීමත්ව ජීවත් වෙන්න ඕනේ. ඔබ නිරෝගීමත්ව හිටියොතින් ඔබට පුළුවන්කම තියෙන ඔබගේ ජීවිතය වඩා සතුටින් ගත කරන්න. ඒ වගේම ඔබ නිරෝගීමත්ව ජීවත් වෙනවා නම් ඔබට පුළුවන් ඔබගේ යටිහිතේ විශ්මිත බලය උපයෝගී කරගෙන ජීවිතයේ තවත් ප්‍රාතිහාර්යයන් කරන්න. ඒක නිසා මම මේ කාරණාව වැදගත් කාරණාව ඔබට පැහැදිලි කළේ නිින්ද සහ අපගේ යටිහිත අපගේ හිත අතර තියෙන සම්බන්ධය අපි කොහොමද හරියටම තේරුම් ගන්නේ? ඒ දේ තේරුම් අරගෙන අපි කොහොමද මේ දෙක අතර සම්බන්ධය ගොඩනගාගෙන අපි අපේ අරමුණු කරා ශ්‍රේෂ්ඨ අරමුණු කරා ගමන් කරලා අපි බලාපොරොත්තු වන අපේ ඉලක්ක වෙතට යන්නේ කියන එක ගැන. ඉතින් කල්යාණ මිත්‍රවරුනි, අද වීඩියෝ පොඩ්ඩක් දිග වුණා. ඒ වුණත් මේ කාරණා ටික මට තවත් දවසකදී කියන්නට නොහැකි වෙන නිසා අද දවසේදීම මේ වීඩියෝවේදී මතක් කරලා අවසන් කළා. නමුත් මේ නිින්ද සහ යටිහිත පිළිබඳව තවත් වීඩියෝවක් අපි ඊළඟට අරගෙන එනවා. ඒ වීඩියෝවෙන් කතා කරනවා මේ නිින්දේ තියෙන විශ්මිත බලයෙන් කොහොමද මිනිස්සු වැඩ අරගත්තේ කියලා. අපි ඒ සඳහා උවමනා කරන උදාහරණත් ඔයාට ඒ වීඩියෝවෙන් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉක්මනින් හම්බ වෙමු. ඔයගොල්ලෝ හැම කෙනෙකුටම දීර්ඝායුෂ ලැබේවා. කල්යාණ මිත්‍ර අපගේ ප්‍රාර්ථනාව ඒකයි. ජයෙන් ජයම වේවා. අපේ අප්ඩේට් TV YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැම කෙනෙකුටම බොහොමත්ම ස්තුතියි.